හායි ඉතින් කොහමද අද ප්ලේ කරන ගේම් එක නම් ඇත්තටම කිව්වොත් මතක නැහැ. මේක කොහමරි සොම්බි සීන් එකක් වගේ ගේම් එකක්. නම මතක නැහැ. මම ඔය වැටෙන්නේ. මම දැන් දැක්කනේ. අපි යන් ගේම් එකට මේක හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරලා ගේම් එක ගන්න කියන්නේ නැත්තම් වැඩක් නැහැ එක්ස්පීරියන්ස් එකක් නැහැ. හොඳම එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් හෙඩ්ෆෝන් එක දාගන්න ඕගොල්ලෝ. අපි නිව් ගේම් මේ ගේම් එක ඉන්ස්ටෝල් කරපුවම තමයි ප්ලේ කරන්න යන්නේ. මේක නිකන් ස්ටෝර් එකක් වගේ යනවා ටිකක්. ස්ටෝරියක් තියෙනවා මේකේ. ඒ කියන්නේ අත්දැලගත්ත ජීප් එක. පොඩි ලැග් එකක් යනවා ගණන් ගන්න එපා මේ පොඩ්ඩක් ගන්න. මෙන්න මේ උරන් නගිනවා. අරගෙන නැග්ගා. මේක ගේම් මේ ග්‍රැෆික් ක්වොලිටි මේව ටිකක් කියන්නේ ස්ටෝරි එක තියෙන්නේ. ඒකට ටික ලස්සනට යනවා අනේ මන් දෙක් කියන්න දෙන්නේ. මේකේ ෆුල් ගේම් එක ගේන්නේ නැහැ. මේකෙත් ගේන්නේ මේ පාර්ට් දෙකකට තුනකට වගේ මුළු ෆුල් ගේම් එක ගන්න පැය දෙකක් විතර යනවා. ඒ නිසා පාර්ට් දෙකකට තුනකට වගේ තමයි ගේන්නේ. නේ ලෝඩ් වෙනවා. දමාගෙන ලෝඩ් වෙනවා. මුට සී ආවා. හරි ඔන්න සීයා ඔන්න මේ දෙවැත් වරන්නම් ඔන්න ඉස්සරහට යන්න ඕන මේ ඔන්න මේ කරන්න ඕන දේවල් ගැන මට කිසිම අදහසක් නැහැ. අපිට මෙන්න මෙතන අදහස් තියෙන මේක ගන්නලු. ඒක අරගෙන දාගත්තම මෙන්න මේ වගේ කරන්ට් එකක් යනවා. එච්චරයි. පොඩ්ඩක් කෑ ගහනවා ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. කෑ ගන්න නැතුව ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. ඔන්න නැවතත් කියනවා ගණන් ගන්නම එපා. තාම උනක් තියෙනවා මේ මොකද්ද කාඩ් එක. අපිට ඒකෙන් වැඩක් නැහැ. අපි යන් බලන්න ඉස්සරහට. ඔය මේකෙන් එළියට යන්න ඕනේ. මෙතනින් එළියට ඇප් එක තියෙනවා. ගේම් එකේ 11ක් සම්පූර්ණ කරලා කියන්නේ. මේ ටිකට අපි වැඩක් නැහැ. හරි අපි යන් ඉතින් කොහමද යන්නේ? මනම් බොත්තමක්වත් තියෙනවද කියලා. ලිවර් එකක්වත් නැහැ අපිට මෙතනින් යන්නේ නම් කොහොමද? මේ කාඩ් එකේ මොකක්ද සීන් එකක් ඇති සමහර විට. බලමු මොකද්ද සීන් එක කියලා. මෙතන මේකක් තියෙනවා. සීරි. ඉතින් ගහම කැඩෙන්නේ. අතේ ගහම කැඩෙනවා දැක්කද? අතේ ගහම කැඩෙනවා. අපි යන් ඉලක්සෙන් යන්න කියන්නේ. පොඩ්ඩක් මෙතනන් මොකද්ද රෙද්දල් ලියුමක් තියෙනවා. අපිට වැඩක් නැහැ. අපිට ආයුධයක් දීපන් යකෝ ගන්නයක්. මිනිහන් ගොවියෙක් වගේ කැත්තක් අතේ තියාගෙන. පොඩි සද්දයක් කරනවා ගණන් ගන්නවා රීල් එකක් කරනවා පොඩි උන් වගේ සෙල්ලම් කරන ඒවා ගණන් ගන්න එපා. මගේ සද්දෙට කවදාන යමු කරන්න. තව කොහෙන්ද යන්නේ? මෙතනින් ආයෙ විත්තියට අතේ ගහලා කඩලා තමයි යන්න වෙන්නේ. අන්න කොහෙන්ද දැක්කද? මෙතන ගෝතෙක් ඉන්නවා අපි මුගත් ගහන්න නැතිද? වදින්නේ නැහැ. වැඩක් නැහැ වදින්නේ නැහැ. මු පස්සෙන් එළව නෙවෙයි. එන්නේ පස්සෙන් අඩෝ. හේයි. එන්න දීලා ගම්. මු ගහන්නේ වදිනෝයි. යන්න දීපන්. මට තෝගෙන් වැඩක් නැහැ. ඔය ප්‍රශ්නයක් නැහැ නේ ඵලයන් ඔය පැත්තකට. දැන් විහිං ඉල්ලන් කෑවේ මොඩයා. මේ රෙද්ද මට තේරෙන්නේ නැහැ. මේක නිකන් අපිට නිකන් ලැග් පොඩි ලැග් එකක් යනවා. ගණන් ගන්න ඒවා මේ මැසේජ් එකක් ආවම මුළු ෆෝන් එකම ලැග් ගලා යනවා. අර ඉන්න දීලා ගන්න දැක්කද අපි අඬ ගහලා ගහන්න ඔළුව අත ගාලා ඩොක්කා ඉන්නේ. ඉවරයි.
දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ ගහලා වඩන්නත් බෑ. අතන වාකඩ දිලිසෙනවා. ඒක මම දන්නේ. අනේ යන්න. ගහකට රෙද්ද මෙතන දාන්න තියෙනවා. මේක එළියට යන දොරක් දන්නේ නැහැ. හැබැයි මේකට මොනවා හරි දාන්න තිබ්බ කොටු කැලි හම්බාන එක. මේදී ඩේ කරවලුන් නෑ. දැන් අර කරන් ගිහලා අතෙන් දාන්න තියෙන්නේ. මං හිතන්නේ ඒක විතරද නැත්නම් ගොඩක් දාන දින දැන් මේ දොරට දන්නේ එළියට යන. දැක්කද? නෑ. දොර ඇරුණා. මේ වගේ ගේම් වලට යන්නත් බය. මේ ජම්ප් ස්කෙයාර් දෙක තුනක් තිබ්බොත් ගැස්සිලා යනවා ආයි. බයිත් බෑ මේක ගහන්න. අපි බලමු. අපිට මේකෙන් මේ මරලා දාපු පේනවනේ. ගණන් ගන්න එපා. වේලුල කට්ටියක් කෑ ගන්න මේක උකන්ට යනකොට ඔයගොල්ලෝ ගණන් ගන්නම එපා. අකරි දෙද්දක් එනවා. මට ගලක් වෙනවා පස්සේ. ගල කපපන්. වැඩෙක් නේ. වැටුණා. දැන් අර දෙන්නෙට මට ගහන්න බෑ. අම්මට සිරි. අපේ හෙල්ප් එකට එක්කෙනෙක් ඉන්නවා වගේ. ඵලයන් බං. අක්කා කෙනෙක් නේ. අඩ බැල්ලි. නෑ. සද්ද කරන්න එපා. වරෙක් නෝ. අඩ ඒක අතල්ලේ. අපෝ මේක නිකන් ස්ටෝ එකක් වගේ මේ ගන්න තියෙන්නේ. සල්ලි දුන්නා අරගත්තා. අමෝ විතරක් දන්නේ නැහැ ගන්න පුළුවන් නේ. සල්ලි ඉල නිකන් මේ එක්ක ඕනේ. බයි මං කිව්වේ මෙයා නිකන් එක්කරන් යන්න වගේ සල්ලි දීලා උදව්වට ඒ වගේ සින්න කැව්වේ. ඇයි මොකද? අමීර් ගහමුද? අම්මට අලයන් වෙලියන් ගියා. කමන්නේ අපි මනස විකෘති කරන ඔය වගේ ගෑනු වෙන්නේ. අපි යමු. මෙතන දොර ඇරලා නේ තිබ්බේ දැන්. ඒක හරින්නේ කොහමද? මෙන්න ආය ඇවිල්ලා. කෙනෙක් ගැහුවම යනවා ආයේ තප්පර ගණකදී ආයේ එනවා. ඔන්න බලන්න නෑ දවනේ. අපි ඔන්න ආවද කොහෙද? නෑ. ඔන්න. දැක්ක. නරුටෝ එකේ වගේ. අපි යන් අපි මේ මුංගේ ගසෙන් කැරේ ඉඳලා අපි වැඩක් තියෙනවා අපි කරගමු. ඉන්නවා. ඊ ඔඩු මුයි වෙනවා. ආවා. ආවරන. අපි බලමු මොනවද රුපියල් 20ක් මිලියන මොනවා කාන්නද බං. අන්නයි කල් විතරයි කඩන්න දින ගහලා. ඔය අලු මු ගානවා මට ඒ. හරි උත්ති කරයි. මේ ලැග්ගයක් යනවා අප්පී අයියේ. ආත් දෙයකට ගෙන්න යන්න ආයි කියනවා. හරි මං අද ඉවරයි. මැරියම් බං අද යන්න ඕයි. මැරින්නේ නෑ. උලන් රිබ්බෙත් රුපියල් 20යි. මොන රෙද්දක් ගන්න රුපියල් 20.
ටිකක් තියෙනවා. පස්සෙන් ගැව්වා. අඩෝ. මේක ගේම් එක සේව් කරලා ගහන්න පුළුවන්. අපි නම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමුනේ. වෙලා වැඩි. විනාඩි 10ක් ප්ලේ කරා. ඊටු එක කාබ්‍රේ ගන්නකොත් වෙලා යනවා ගොඩක් වැඩි. බලමු ඔන්න ඔය නියමට. හරි එහෙනම් මේක අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. අපි බලමු සෙට්. අපි මේක ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා මම පහළ ලින්ක් එක දාලා තියන්න. ඔයගොල්ලෝ දෙකන්න අපි ඊළඟ එපිසෝඩ් එකෙන් සෙට් වෙමු. අදට සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ එක සබස්ක්‍රයිබ් එකක් ගොඩක් වටිනවා. ඒක ලයික් එකක් වටිනවා. ඒ නිසා සබස්ක්‍රයිබ් කරලා පොඩි සප්පයක් දෙන්න ඔයගොල්ලන්.